මං හිතුවේ මම බර්න්ට් අවුට් කියලා. ඒ කියන්නේ දැවි ගිහිල්ලා කියලා. ඇත්තටම ඒක නෙවෙයි වෙලා තිබ්බේ. I was really bored. හොඳටම කම්මැලි. ඒ කියන්නේ lazy නෙවෙයි, ඒ කම්මැලි නෙවෙයි, but bored. මට ජවයක් නැහැ කියලා feeling එකක් තියෙනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ජවය නැහැ වගේ. අභිප්‍රේරණය නැහැ. මම වැරට යනවා. එක එක දේවල් වලට යනවා. නමුත් ගියාට මං ඇත්තටම එතන නැහැ. තේරෙනව නේද? I was going for things, but I wasn't really mentally present. හැමෝම කිව්වා සංජීව හොඳටම කරනවා. ෂා නියමයි කරන දේවල්. ඇත්තටම මං වැඩ කරනවා. නමුත් ඇතුලේ නිකන් හිරි වැටිලා වගේ. මට වැඩිපුර වැඩ තිබෙත් නැහැ. නමුත් මට ආශාවාදයක් තිබෙත් නැහැ. ඉන්ස්පිරේෂන් එකක් තිබෙන්නේ නැහැ. ආශාවාදයක් තිබෙන්නේ නැහැ. ඔයාටත් මේ වගේ දෙයක් වෙලා තියෙනවද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට ඉතාමත්ම හොඳ වෙයි. මොකක් වෙලාවට බර්න්ට් අවුට් නෙවෙයි. ඇත්තටම බෝඩ් පවණයි. බලමු. සරහත වතාවක් Big Careers with Sanjeev channel එකට ඔබ ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඔබ ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් මාත් එක්ක එකතු වීම ගැන. මොකක් අය කවදාවත් නොදන්නා රහස් අපි කතා කරන්න යනවා. බොහෝ අය මේවට සවන් දුන්නත් කිසිම දෙයක් වෙනසකට කරන්නේ නැහැ. නමුත් මම දන්නවා අනිවාර්යෙන්ම ඔයා එහෙම නෙවෙයි මේවට සවන් දීලා අනිවාර්යෙන්ම තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරයි කියලා. එහෙනම් පටන් ගමු. So මේ වීඩියෝ එක ඇවිල්ලා it's for really high performing people. ඔයා වගේ high performing. ඉහළම කාර්ය සාධනයක් ඇති පුද්ගලයන්ට. High performers. Professionals ලා, නායකයන්, උගා creative අය, musicians ලා මේ හැමෝටම මේක හොඳයි. අපි high performing හොඳට වැඩ කරන්න ඕනකමක් තියෙනවා. නමුත් එකපාරටම අපි නිකන් බිත්තියකට වැදිලා වගේ. right we hit a wall. ඒ කියන්නේ බිත්තියක් තියෙනවනේ ඉස්සරහෙන් අපිට තව ඉස්සරහට යන්න බෑනේ. right so we hit a wall. බිත්තියට වැදුනා වගේ. right දැන් මොකද කරන්නේ? ඊළඟ අපි හිතනවා දැන් බිත්තියට වැදුනාම අපි හිතනවා right දැන් wall එකක් තියෙනවා තව ඉස්සරහට යන්න බෑ. I need a break විවේකයක් ගන්න ඕනේ. මං දැන් burnt out. වැඩ කරන එක නවත්තන්න ඕනේ. නමුත් ඇත්තටම ඒක නෙවෙයි නං ප්‍රශ්නේ. අපරාධ නේද? අපි හිතන්නේ burnt out කියලා. නමුත් ඇත්තටම burnt out නෙවෙයි. මෙතන ඇත්තටම මොකද වෙන්නේ? ඇත්තටම අපි මානසික නෙවෙයි නං. ඇත්තටම එතන වෙලා තියෙන්නේ උත්තේජනයක් නැති එක නං. ස්ටිමියුලේෂන් එකක් නැහැ. we are under stimulated. ඉන්ස්පිරේෂන් එකක් නැහැ. ඒක නම් ඇත්ත හේතුව. එහෙනම් අපි burnt out කියලා හිතලා කරන දේවල් ඒකට හරියන්නේ නැහනේ. ඒකට සොලියුෂන් එකක් නෙවෙයි. ඇත්තටම it's not we are not stimulated. ඒකයි සමහරවිට මොනවාරි දෙයක් කරන්න හිතෙන්නේ නැත්තේ. කම්මැලි. වැඩට යන්න හිතෙන්නේ නැහැ. වැඩක් නැහැ කියලා හිතනවා. සමහරවිට ඒක burnt out නෙවෙයි. ඒක bored out වෙන්න පුළුවන්. we are bored. totally bored. කම්මැලි. ඒකට මොකද කරන්නේ? බලමු. so psychologists ලා මේකට වචනයක් දාලා තියෙනවා bow out කියන එක. ඒ කියන්නේ වෙහෙසටපත් වීම. ඒ කියන්නේ burnt out එකේ අනිත් පැත්ත. opposite of burnt out. burnt out කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. වැඩ කරනවා. එක දවසක තව වැඩ කරන්න බෑ. fully worked. ඉවරයි. burnt out. එහෙම වුණොත් නම් ඇත්තටම ලොකු විවේකයක් ගන්න ඕනේ. sometimes අවුරුදු දෙකක්. right? burnt out නෝ. so කවදාවත් burnt out වෙන්න එපා. Taman දැනගන්න ඕනේ Tamanගේ capacity එක මොකක්ද කියලා. කවදාවත් burnt out වෙන්න එපා. උපරිම වැඩ කරන්න. නමුත් don't go to the extent of getting burnt out. එහෙනම් ප්‍රශ්නයක් නේ. තව වැඩ කරන්න බෑ. so burnt out එක පැත්තක තියෙනවා bow out අනිත් පැත්තේ. bow out කියන්නේ වෙහෙසටපත් වීම. ඇත්තටම මෙතන භයානක දේ තියෙන්නේ bow out නම් ප්‍රශ්නේ ඒක recognize කරන්න. ඒක හඳුනා ගන්න ටිකක් අමාරුයි bow out. ඒක අපි එච්චර ඒක ගැන දන්නේ නැති හින්දා. නමුත් ඒක ඇති වුණොත් මොකද වෙන්නේ? පොඩ අපේ විශ්වාසය අඩු වෙනවා, නිර්මාණශීලීත්වය අඩු වෙනවා, අපේ clarity එක පැහැදිලිව බලන්න පුළුවන් දේවල් අපිට බලන්න බැරි වෙනවා, clarity එක නැති වෙනවා. so ඒක හඳුනා ගැනීම ටිකක් අමාරුයි. ඒ වගේම ඒක නොසලකා හැරීම ලේසි. ඉග්නෝර් කරන එක ලේසි. එච්චර ගණන් ගන්න නැහැ. අපි එච්චර ගණන් ගන්න නැති හින්දා. so අපි මේක කොටස් වලට කඩලා මේක හොඳට ඉගෙන ගමු. මොකද්ද මෙතන වෙන්නේ? ඊට පස්සේ ඒක අපිට වෙනවා නම් ඒක හඳුන්වන්නේ කොහොමද? හඳුනාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒකට සොලියුෂන් එක විසඳුම මොකක්ද කියලා. ඒ තුනම බලමු. right? ඉතින් පළවෙනි කොටස. අපි දකින්නේ නැති නොපෙනෙන කම්මැලිකමේ මනෝවිද්‍යාව මොකක්ද? What's the psychology of invisible boredom? ඇයි මේක වෙන්නේ? මූලික කාරණාව තමයි තමන්ගේ දැන් තියෙන අභියෝග මට්ටමට වඩා අපි ඉක්මවා ගිහිල්ලා. You outgrown your current level of challenge. ඒ කියන්නේ දැන් වැඩ කරනකොට අභියෝගයක් නැහැ. දැන් කරන වැඩේ අවුරුද්දකට ඉස්සෙල්ලා කරනකොට එතන අභියෝගයක් තිබ්බට යක් අමාරුයි.
ටිකක් මාන්සියෙන් ඕනේ කරන්න. තව හිතන්න ඕනේ. නමුත් එක්තරා දවසක දැන් ඒකේ අභියෝගයක් නෑ. මේක කරලා හොඳට පුරුදු වෙලා දක්ෂතාවය වැඩි කරලා ස්කිල් එක වැඩි කරලා දැන් ඒක ඇස්වාගෙන වගේ කරන්න පුළුවන්. අභියෝගයක් නෑ. ඉතින් අපේ දැන් තියෙන වැඩවල අභියෝග මට්ටම අපි ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මිහාලි 6 සෙන්ට් මිහාලි කියන පුද්ගලයා කියන විදිහට එයා ෆ්ලෝ තියරි කියලා එකක් හඳුන්වලා දුන්නා. ෆ්ලෝ තියරි. එයා කියන්නේ humans most feel alive when they are challenged just beyond their current skill levels. ඒ කියන්නේ දැන් තියෙන කුසලතා මට්ටමට වඩා තව පොඩ්ඩක් ඉහළින් වැඩක් දුන්නොත් ඒ වැඩේ කරන්න හිතන්න ඕනේ. එතන ඒ වැඩේ සාර්ථක කරන්න අභියෝගයක් හැටියට ඒක අපි ගන්නවා. චැලෙන්ජ් එක. ඇයි? ඒක ලේසියෙන් කරන්න බෑ. දැන් තියෙන ස්කිල් ලෙවල් එකේ මේක කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක කරන්න නම් අපේ ස්කිල් ලෙවල් එක අපේ කුසලතා මට්ටම තව පොඩ්ඩක් දියුණු කරන්න ඕනේ. ඒක අභියෝගයක්. ඉතින් ඒ වගේ දෙයක් වෙනකොට ඒ වගේ වැඩක් දෙනකොට අපිට නිකන් අර හොඳ ෆීලින් එකක් එනවා. අන්න හොඳ අභියෝගයක්. ඒ කියන්නේ දැන් තියෙන කුසලතා මට්ටමට වඩා හුඟක් ස්කිල්ස් ඩෙවලොප් කරලා තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. එහෙම දෙයක් දීපු ගමන් අපි හොඳටම බය වෙලා ඒක නොකර ඉන්නවා. ඇයි ඒ ස්කිල් ලෙවල් එක හුඟක් වැඩි කරන්න ඕනේ ඒක කරන්න. ඉතින් අපි හිතනවා කරන්න බෑ කියලා. නමුත් දැන් තියෙන ලෙවල් එකට වඩා පොඩ්ඩක් වැඩියෙන් නම් අවශ්‍ය අපේ කුසලතා මට්ටම දියුණු වෙන්න. එහෙනම් ඒකට අපි ඒකට අවධානය යොමු කරන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒකෙන් ජය ගන්න පුළුවන් කියලා හිතනවා. තව පොඩ්ඩයි කුසලතා දියුණු කරන්න ඕනේ. පුළුවන් කියලා හිතනවා. අන්න ඒ අභියෝගය අපි බාර ගන්නවා. ඉතින් මොකද කරන්න ඕනේ මෙතන? පොඩ්ඩ පියවරින් පියවර අපි දියුණු වෙන්න ඕනේ. right? ස්කිල් එක දියුණු කරන්න ඕනේ. දැනුම දියුණු කරන්න ඕනේ. මෙතන ඉඳන් මෙතනට යන්න ඕනේ. මෙතන ඉඳන් මෙතනට යන්න ටිකක් අමාරුයිනේ. මෙතන ඉඳන් මෙතනට යන්න පුළුවන්. නමුත් පියවරින් පියවර සමහරවිට පියවර 10කින් එතනට යන්න පුළුවන්. මෙතනට යන්න පියවර 1කින්. ඒ වගේ වැඩ තමයි අපි දවසින් දවස බාර ගන්න ඕනේ. පොඩ්ඩ අපේ ස්කිල් ලෙවල් එක දියුණු වෙන විදියට. තේරුණානේ? ඉතින් අභියෝගයක් තිබ්බම අපි ඒකට ආසයි. අභියෝගයක් නැති වුණාම ටිකක් බෝරින් නේ. කම්මැලි. So when challenge disappears, engagement also disappears. Engagement කියන එක වැටෙනවා. ඒ කියන්නේ යමක් කරනකොට තියෙන ආසාව වැටෙනවා. ආසාවක් නැහැ. කම්මැලි, බෝරින්. කිසිම challenge එකක් නැහැ, අභියෝගයක් නැහැ. මේ කරපු දෙන්නේ. කරපු දේ. So මටත් මේක වුණා. දැන් ඔයගොල්ලන් අහලා ඇති මං IFS එකේ මං වැඩ කරා කියලා කියපු කතාව. right? So මං IFS කියන ආයතනයේ software development company එකක්, ERP company එකක්, Swedish multinational company එකක්. ඒකේ මං දැන් අවුරුදු 6ක් වැඩ කරා. මගේ අන්තිම මාස 6 දැන් මං consulting services director මට්ටමේ හිටියේ. director මට්ටමේ. අන්තිම මාස 6 මම වැඩට එනවා හරි වෙලාවට 8ට වැඩට එනවා 8 o'clock. උදේ 10 වෙනකොට මගේ දවසේ වැඩ ටික ඉවරයි. මම ලේසියෙන්ම කරලා. මගේ අනිත් තියෙන වැඩ ටික මං මගේ ටීම් එකේ අනිත් අයට ඩෙලිගේට් කරලා දීලා. ඒගොල්ලන්ට බෙදලා දීලා. ඉතින් දැන් මට කරන්න වැඩක් නැහැ. අභියෝගයකුත් නැහැ. ලේසියෙන්ම කරන්න පුළුවන්. S2 වාගෙන මේ සාර්ථක වෙන්න පුළුවන්. වැඩ ටික කරනවා. නමුත් හරි ලේසි. පැය දෙකකින් මගේ දවසේ වැඩ ටික ඉවරයි. ඇත්ත කතාව. ඉස්සෙල්ලාම ඒක වෙච්ච ගමන් මම ඉතාමත්ම සතුටු වුණා. නියමයි. වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් මුළු දවසම තියනවා මගේම දේවල් කරන්න ඕනේ නම් right එහෙම කරේ නෑ අතන වැඩපොලේ ඉන්නේ. ඉතින් හරිම කම්මැලි. ඒත් මොකද්ද කරන්නේ? කරන්න දෙයක්වත් නෑ. ඔය ඉන්නවා. ඉස්සෙල්ලා පොඩ්ඩක් ඒක හොඳ දෙයක් කියලා මම දැක්කේ. right විවේකයක් තියෙනවා. නමුත් මාස දෙකක් ගියාට පස්සේ එපා වුණා. හැම දෙයක්ම කල් දානවා. වැඩක් නෑ විලා තියෙනවානේ. ඕන දවසක් කරන්න බෑ. මේ දැන් අද කරන්න ඕනේ නෑ. කල් දානවා. procrastinate කරනවා. එක තැන හිර වෙලා වගේ දැනුණා. ෆෝන් එක නිතරම බලනවා, මේ ඇවිදිනවා, වැඩකුත් නෑ. මොකද මෙතන ප්‍රශ්න තිබ්බේ? මගේ මොලේට වර්ධනයක් තිබ්බේ නෑ. මොලේට වර්ධන වෙන්න ලොකු ආශාවක් තියෙනවා. නමුත් දැන් ඒ ආශාව අපි සැටිස්ෆයි කරන්නේ නෑ. අපේ ආශාව දෙන්නේ නෑ. ආශාව තියෙනවා. අපි ඒ ආශාව සම්පූර්ණ වෙන්න අපි chance එකක් දෙන්නේ නෑ. තේරෙනවනේ? මොලේට වර්ධන වෙන්න ආශාවක් තියෙනවා. නමුත් අපි මොලේට වර්ධන වෙන්න අපි අවස්ථාවක් දෙන්නේ නෑ. අවස්ථාවක් සලසා දෙන්නේ නැහැ. ඔපචුනිටි එකක් දෙන්නේ නැහැ. ඉතින් හරිම බෝරින්. ඉතින් ඒ වගේ මම මාස 6ක් හිටියා. ඊට පස්සේ බැරිම තැන මම අස්වැලා Microsoft ආයතනයට බැඳුණා. එකපාරට මේ එක දවසකින් බැඳෙන්න බෑ. ඉතින් මම හිතන්නේ මට මතක විදියට දැන් මම කිව්වනේ මාස 6ක් එච්චර වැඩක් නැතුව හිටියා කියලා. මාස දෙකක් එකමාරක් හිටියට පස්සේ මම වෙන රස්සාවක් හොයාගන්න පටන් ගත්තා. Microsoft job එක හම්බෙන්න මාස 3-4ක් ගියා. තේරෙනවනේ? මටත් එහෙම දෙයක් වුණා. ඊට පස්සේ Microsoft එකට ගියාම අන්න
අලුත් එන්වයරන්මන්ට් එකක් අලුත් ලොකු අභියෝගය තියෙනවා අලුත් ජොබ් එකක් මොලේ ආයිමත් වර්ධනය වෙන්න පටන් ගත්තා. So දැන් මං කියපු දෙයට scientific backing එකකුත් තියෙනවා විද්‍යාත්මක පදනමකුත් තියෙනවා ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඒකට වචනයක් තියෙනවා hedonic adaptation කියන්නේ. hedonic adaptation. ඒ කියන්නේ අපි ඕනම දෙයකට adjust වෙනවා. even success. සාර්ථකත්වයටත් අපි පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ ඒකේ ලොකු ආස්වාදයක් නැහැ. ලොකු අර සතුටක් නැහැ. ගතියක් නැහැ. කික්කයක් නැහැ. ජවයක් ඇති වෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ කාට හරි අපි ලොකු ඉන්ක්‍රිමන්ට් එකක් දුන්නොත් ලොකු පඩි වැඩි කිරීමක් කරොත් let's say උදාහරණයක් ඇටියට Taman ලක්ෂයක පඩියක් ගන්නවා කියලා එන මාසේ ලක්ෂ 2ක් ලැබෙනවා කියලා ලියුමක් ලැබෙනවා කොහොමද නියමයි නේද ලොකු සතුටක් තියෙනවා ලොකු ආසාවක් තියෙනවා ෂා නියමයි එනර්ජි එක වැඩි වෙනවා අභිප්‍රේරණ වැඩි වෙනවා ඒ ටික වැඩි වෙනවා තමයි අනිවාර්යයෙන් දවස් කීයක් තියෙයිද ඒක දැන් මොටිවේෂන් එක වැඩි වුණා ලක්ෂ 2ක් හම්බුණා මේ මොටිවේෂන් එක කොච්චර කාල තියෙයිද ඊළඟ මාසේ පඩි ලැබෙනකන් විතරයි පළවෙනි මාසේ පඩි වැඩි කරලා හම්බුනාම අන්න ලොකු සතුටක් ෂා නියමයි ඊට පස්සේ මොකද වෙන්නේ අපි මේ පඩි වැඩි කිරීමට අපි ආයිමත් පුරුදු වෙනව නේද ඒ කියන්නේ නෝමල් දෙයක් වෙනවා මේ නෝමල් දෙයකින් අපි ලොකු සතුටක් ලබා ගන්න නැහැ සාමාන්‍ය දෙයක් නේ ඒ කියන්නේ hedonic adaptation ඉතින් ඕනම ජොබ් එකක් කාලයක් ගියාම අපි ඒකට පුරුදු වෙනවා ඊට පස්සේ ඒකේ අභියෝග නැති වෙනවා අභියෝග නැති වෙනකොට ඒක බෝරින් වෙනවා ඉතින් Tamanම අභියෝග හොයාගන්න ඕනේ Tamanගේ ජොබ් එක පොඩ වෙනස් කරන්න ලොකු කරන්න එක්ස්පෑන්ඩ් කරන්න අලුත් අභියෝග ඒකට දාගන්න Taman දායක වෙන්න ඕනේ Taman ගිහිල්ලා හොයන්න ඕනේ එහෙම කරනකොට මොකද වෙන්නේ බිස්නස් එකත් එක්ස්පෑන්ඩ් වෙනවා Tamanුත් එක්ස්පෑන්ඩ් වෙනවා ඒ කියන්නේ නියමයි so Gallup research එකෙන් පෙන්නන්නේ low engagement not overwork is the number one driver of what is called quiet quitting අඩු නියැලීම ඒ කියන්නේ low engagement ඒක තමයි අර quiet quitting වලට හේතුව quiet quitting කියන්නේ නිහඬව ශබ්ද කරන්නේ නැතුව resignation එක දීලා ගෙදර යනවා so Gallup research එක අනුව අඩු නියැලීම තමයි ඒ කියන්නේ resignation දීලා අස් වෙන එකට ලොකුම හේතුව වැඩ බහුල වෙන එක නෙවෙයි වැඩිපුර වැඩ කරන්න ඕන වෙන එක නෙවෙයි not overwork there's a difference engagement එක තියෙන්න ඕනේ අභියෝගයක් තියෙන්න ඕනේ මේක කරන්න හොඳ දෙයක් මේක කරන්න මට ආසාවක් තියෙනවා ඒක තියෙන්න ඕනේ දෙවෙනි කොටස boredom can be disguised as burnout කම්මැලිකම පිලිස්සුණු බවක් විදියට burnout විදියට වෙස්වලා ගන්න පුළුවන් so boredom can be disguised as burnout so අපි හිතන්නේ මේක burnout කියලා නමුත් ඇත්තටම මේක වෙස්වලාගත් කම්මැලිකම නමුත් අපි හිතන්නේ කම්මැලිකම කියලා අපි හිතන්නේ burnout කියලා අපි පොඩ්ඩක් ලක්ෂණ ටිකක් බලමු so ජවය ගැන හිතුවොත් බර්න්අවුට් එකේ වැඩිපුර වැඩ දීලා අපේ ජවය ගිහිල්ලා ඩ්‍රේන්ඩ් බෝඅවුට් එකේ කියන්නේ වේසටපත් වීමේ අනිත් පැත්තකින් මතකද බර්න්අවුට් versus බෝඅවුට් ඒකේ ජවය අඩු වෙලා තියෙන්නේ අඩු උත්තේජනයකින්ද ජවය එමම ගිහිල්ලා ඉවත් වෙනවා අන්ඩර් ස්ටිමියුලේෂන් හින්දා ඉවත් වෙලා ඒක පැත්ත ඊට පස්සේ අපේ මූඩ් එක ගැන හිතුවොත් මනෝභාවය බර්න්අවුට් එකේ anxiety තියෙනවා stress තියෙනවා ඒ කියන්නේ කාන්සාව තියෙනවා ආතතිය තියෙනවා දිගුකාලීන ආතතිය තියෙනවා බෝඩ් එකේ මොකද තියෙන්නේ apathy indifference තියෙනවා ඒක වැඩක් නැහැ නොතිබ්බත් වැඩක් නැහැ උදාසීනත්වය කියන දේ තියෙනවා indifference මම ගණන් ගන්නෑ ඒ තිබ්බත් එකයි නැතත් එකයි වැඩක් නැහැ මූඩ් එක ඔය අපේ හැසිරීම කොහොමද හැසිරීම so burnout එකේ අපි ගොඩක් මානසි right exhausted අපයක් නැහැ මානසි නමුත් තාම අපි engaged කරන වැඩවලට අපි interest එකක් තියෙනවා ආසාවක් තියෙනවා නමුත් වැඩ ගන්න දැන් අමාරුයි මානසි බෝඅවුට් එකේ කොහොමද හැසිරීම අපේ වැඩ අතර detachment එකක් තියෙනවා වෙන් වෙලා තියෙනවා ආයතනත් අපි අතර වෙන්වීමක් තියෙනවා detachment එක අපි එච්චර කෙයා කරන්නේ නැහැ හැම දෙයක්ම කල් දානවා බර්න්අවුට් එකේ අපි තාම කෙයා කරන වැඩ ගැන නමුත් බෝඅවුට් එකේ කෙයා කරන්නේ නැහැ වෙනස දැනෙනවනේ ඉතින් මේ ප්‍රශ්න දෙකෙන් අපි එළියට එන්නේ කොහොමද මේ ප්‍රශ්න දෙකට තියෙන විසඳුම මොකද්ද රිකවරි එක මොකද්ද so burnout නම් ඇත්තටම තියෙන ප්‍රශ්නේ එකම එක විසඳුමයි තියෙන්නේ අපි විවේක ගන්න ඕනේ සමහරකට ජොබ් එක අත්හැරලා නිකන් ඉන්න ඕනේ
බර්න් අවුට් කියන්නේ කලාතුරකින් නැති වෙන දෙයක්. ඒක ඉස්සෙල්ලාම අපි මේ දැනගන්න ඕනේ. හැමෝටම ඒක ඇති වෙන්නේ නැහැ. හැමෝටම ඇති වෙන්නේ නැත්නම් උගක් අය ඒ කියන්නේ බර්න් අවුට් වෙනකම් වැඩ කරන්නේ නැහැ නේද? ඉතින් බර්න් අවුට් කලාතුරකින් වෙන්නේ. නමුත් වෙනවා නම් වෙලා නම් එහෙනම් අපි වැඩ නැතුව කාලයක් ඉන්න ඕනේ. total rest. බූ අවුට් නම් ප්‍රශ්නේ අනිත් එක නම් ඒකෙන් එළියට එන්න. ඒකට විසඳුමක් තියෙන්නේ අභියෝගයක් තියෙන දේවල් වලට අවධානය යොමු කරන එක. අභියෝගයක් තියෙන දේවල් වලට ටෙන්ෂන් එක දීලා ඒවට යන්න. right? අපිට අභියෝගයක් අවශ්‍යයි. ඉතින් මගේ එක ක්ලයන්ට් කෙනෙක් ආවා මං ළඟට මං කෝච් කරන කෙනෙක් ඇවිල්ලා කිව්වා සංජීව් මානසි කියලා වැඩ කරන්න හිතෙන්නේ මානසි. නමුත් අපි පොඩ්ඩක් ඇනලයිස් කරලා පොඩ්ඩක් ගැඹුරට ගියාම අපිට තේරුනේ ඇත්තටම මෙයාගේ කම්මැලිකමක් තිබ්බේ. එයාගේ හැම දවසම එක වගේ. හැමදාම පුරෝකථනය කරන්න පුළුවන්. මොකද්ද වෙන්න යන්නේ? ප්‍රෙඩික්ටබල්. හරි රැඩට යනවා ඊට පස්සේ උලේ පාන්දර මීටිමක් තියෙනවා ඊට පස්සේ මේක තියෙනවා ඊට පස්සේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙයි ඒක ඊට පස්සේ ඒකට විසඳුමක් දෙනවා ඊට පස්සේ ආයෙත් ගෙදර එනවා රෑ කැමෝ යන්න ඕනේ ඊට පස්සේ ටීවී එකක් බලනවා ඊට පස්සේ නිදා ගන්නවා එකම දේ හැමදාම හැමදාම නිකන් ඇස් වාගෙන පුරෝකථනය කරන්න පුළුවන් මොකද වෙන්න යන්නේ කියලා. ඉතින් ඉගෙන ගන්න දෙයක්වත් නෑ අලුතෙන් ඉගෙන ගන්නෙත් නෑ මොකොත් ලොකු පීඩනයක්වත් නෑ ජොබ් එකේ. So she wasn't drowning. යා ඇත්තටම මේ ගිලෙන්නේ නෑ එතන. නමුත් ඒක තැන හිර වෙලා වගේ. ෆ්ලැට් ලයින් එක තැන. කිසිම මේකක් නෑ. අර ගතියක් නෑ. තේරුණානේ? So මිනිසුන්ට අවශ්‍යයි යූස්ට්‍රෙස් කියන ස්ට්‍රෙස් එක. යූස්ට්‍රෙස් කියන්නේ හොඳ ස්ට්‍රෙස් එක. ඩිස්ට්‍රෙස් කියන්නේ නරක ස්ට්‍රෙස් එක. යූස්ට්‍රෙස් තිබ්බම ගතියක් තියෙනවා ෂා. අභියෝගයක් තියෙනවා. ඒකට යන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? ඒ වගේ ෆීලිං එකක් එනවා. ඒ වගේ ෆීලිං එකක් ඇති වුණාම ඩෝපමින් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ අභියෝගය බාර ගන්න කැමති වෙනවා. ඉස්සරහට වේගයෙන් යන්න බලනවා. රයිට් හොඳ දේවල් වෙනවා. එහෙම වෙනකොට අපේ මොලේ දැන් වැඩ කරනවා. මොලේ තව වර්ධනය වෙනවා. ග්‍රෝ වෙනවා. neural connections ඇති වෙනවා. හොඳ දේවල් කීපයක් වෙනවා. so ඒක නැති වුණාම අභියෝගය නැති වෙනකොට හොඳ performance ලැබුණත් පල්ලයට දැන් වැටෙන්න බලනවා. එයි අභියෝගයක් නැහැ. ආයිවත් නැවත මේ වීඩියෝ එක කියන්නේ මොකද්ද මේකට කරන්න ඕනේ? අභියෝගයක් හොයාගන්න ඕනේ. ජොබ් එකෙන් දෙන්න නැත්නම් තව අභියෝගයක් හොයාගන්න. වෙන එකක් කරන්න. ඉතින් විසඳුම මොකද්ද? Reignite your purpose and get a challenge. තමන්ගේ අරමුණ නැවත දල්වා ගන්න. ඒ වගේම අභියෝග හදා ගන්න. so මේකට රාමුවක් තියෙනවා. C3 රාමුව. නැවත පණ ගැන්වීමේ රාමුව. අපි බලමු. පළවෙනි C එක challenge yourself. තමන්ටම අභියෝගයක් දෙන්න. තමන් ගෙනන්න මගේ සුවපහසු කලාපයෙන් ඔබට යන්න නම් මම මොකද්ද කරන්න පුළුවන්? සුවපහසු කලාපයෙන් 100% ඔබට යන්න මට මොකද්ද කරන්න පුළුවන්? මොකද මම කරන්නේ? How can I get 10% out of my comfort zone? මොකද කරන්නේ? පොඩ්ඩ. So 10% out of my comfort zone මොනවාරි වැඩක් බාර අරගෙන කරන්න නම් මගේ දැන් තියෙන ස්කිල් ලෙවල් එක දක්ෂතාවය කුසලතා මට්ටම තව පොඩ්ඩක් වර්ධනය කරන්න ඕනේ. මොකක් නෙවෙයි පොඩ්ඩක්. ඒ පොඩ්ඩ ඇති අභියෝගයක්. So අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න, අලුත් පුරුද්දක් පටන් ගන්න, අලුත් දෙයක් බාර ගන්න, අලුත් වගකීමක් ගන්න, පොඩ්ඩක් බය වෙන දේවල් බාර ගන්න. මොකක් බය වෙන දේවල් නෙවෙයි. එහෙනම් අපි නොකර ඉන්නවනේ. පොඩ්ඩක් බය වෙන දේවල්. ටිකක් අමාරුයි. පොඩ්ඩක් වැඩ කරන්න ඕනේ. දැන් තියෙන මට්ටමට වඩා ඉහළ මට්ටමකට යන්න ඕනේ. තව වර්ධනය වෙන්න ඕනේ. පොඩ්ඩක් බය. ඒ වගේ දේවල් බාර ගන්න. So අලුත් ප්‍රොජෙක්ට් එකක්, ව්‍යාපෘතියක්, අලුත් පුරුද්දක්, අලුත් හැකියාවක් දිනු කරන්න, අලුත් වගකීමක් බාර ගන්න. මොන වගේ දේවල්ද? කාට හරි අලුත් දෙයක් කියලා දෙන්න. අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න. අලුත් කණ්ඩායමකට නායකත්වය දෙන්න. මොකක් දේවල් කරන්න පුළුවන්. හිතන්න. මොකද කරන්නේ? ලියන්න. දැන් මොකද ලියන්න කමෙන්ට් එකේ දාන්න. මොකද කරන්න යන්නේ කියලා. තමන්ට දෙන අභියෝගය මොකද්ද කියලා දාන්න එතන. මොන වගේ අභියෝගයක්ද දෙන්නේ? මොකද්ද බාරගන්නේ? කියන්න. දාන්න කමෙන්ට් එකේ. දෙවෙනි C එක C3 රාමුව වෙන. දෙවෙනි C එක ඇවිල්ලා change the pattern. දැන් තියෙන රටාව වෙනස් කරන්න. ඉතින් චර්යාවක් තිබ්බම ඒකේ බලපෑමක් තියෙනවා. ඒකේ ශක්තියක් තියෙනවා. ඒකේ ඉම්පැක්ට් එකක් තියෙනවා. නමුත් එකම චර්යාව හැමදාම එකම විදියට කර යනකොට සමහරකට එක තැන ඉන්නත් පුළුවන්. නිකන් පැලවෙලා වගේ එක තැන. right? stagnate වෙනවා. එක තැන. ලේසියෙන් මේක කරන්න පුළුවන්. එහෙම වුණොත් routine එක කඩන්න ඕනේ. රටාව කඩන්න ඕනේ. වෙන දෙයක් කරන්න ඕනේ.
So පොඩ්ඩක් තමන්ගේ වැඩ කරන ස්ථානය වෙනස් කරන්න, වැඩ කරන අය වෙනස් කරන්න, වෙන ටීම් එකකට ගිහිල්ලා බැඳෙන්න පුළුවන් නම් වැඩ ඉවර කරලා ගෙදර යන්න ඉස්සෙල්ලා තාම මොනාරියක් කරන්න වෙනසකට ගෙදර ගිහිල්ලා හැමදාම ගිය ගමන් ටීවී බලනවනේ ඒක වෙනස් කරන්න, රටාව වෙනස් කරන්න, කාත් එක්කද කතා කරන්නේ, කාත් එක්කද ආශ්‍රය කරන්නේ, ඒවත් වෙනස් කරන්න. So තමන්ගේ ජීවිතය දිහා බලලා බලන්න රටාව වෙනස් කරන්න පුළුවන්ද කියලා. රටාව අනිවාර්යයෙන් වෙනස් කරන්න ඕනේ. උදේට දවස පටන් ගන්නෙ කොහොමද? ඒක වෙනස් කරන්න. දවස් අන්තිමට මොකද්ද කරන්නේ? ඒක වෙනස් කරන්න. වැඩට ගියාම එතන මොකද කරන්නේ? ඒක පුළුවන් නම් වෙනස් කරන්න. ඒ වැඩ පොලේ ලන්ච් කන්නේ කාත් එක්කද? ඒකත් වෙනස් කරන්න. ඒ කියන්නේ අලුත් කට්ටිය හම්බ වෙනවා. අලුත් කට්ටිය හම්බුනාම ඒගොල්ලන්ගේ අලුත් අදහස් තමන්ගේ ඔළුවට යනවා. අලුත් දේවල් ගැන කතා වෙනවා. සතියකට පැය දෙකක නිර්මාණාත්මක කාලයක් වෙන් කරගන්න. ඒකත් නියමයි. පැය දෙකක ක්‍රියේටිව් ටයිම් එකක්, ක්‍රියේටිව් බ්ලොක් එකක්, නිර්මාණාත්මක කාලයක්. පැය දෙකක්. ඒ පැය දෙක අරගෙන තමන්ට ආස දෙයක් කරනවා. කවදාවත් කරපො නැති දෙයක්. අපි හැමදාම කියනවානේ සමහර දේවල් පස්ස කරනවා. දැන් කරන්න වෙලාවක් නැහැ කියලා. දැන් මේ වෙලාව හදාගන්න. වෙලාව වෙන් කරගන්න. තුන්වෙනි C1 C3 රාමුවේ තුන්වෙනි C1 connect to meaning. නැවත අර්ථයට සම්බන්ධ වෙන්න. තමන් කරන වැඩ ටිකේ සමහරක් තැන්වල අරමුණක් තිබ්බ නේද? නමුත් ඒ අරමුණෙන් දැන් අපි වෙන් වෙලා ගිහිල්ලා වැඩ කරනකොට සමහරක් කොටස් වල ලොකු අරමුණක් තියනවා කියලා අපිට හිතුණා. අපිට ෆීල් වුණා. දැනුණා. දැන් අපි සමහරකට ඒකෙන් ඈත් වෙලා. නැවත වතාවක් ඒ ගැන හිතන්න. තමන්ගේ අරමුණ මොකද්ද? තමන්ගේ ජොබ් එක අරමුණ මොකද්ද? ඇයි මේක අපි කරන්නේ? අපි මේක කිරීමෙන් කාටද දායක වෙන්නේ? කාටද උදව්වක් ලැබෙන්නේ? ඇයි මේක කරන්නේ? මේක නොකළොත් මොකද වෙන්නේ? වෙන දෙයක් කරන්න පුළුවන්ද? තමන්ගේ අර්ථයට නැවත සම්බන්ධ වෙන්න. තමන් කියන්නේ කවුද? මම නම් සංජීව් කියන්නේ කවුද? සංජීව්ගේ අරමුණ මොකද්ද? ප්‍රසාද්ගේ අරමුණ මොකද්ද? ප්‍රසාද් කියන්නේ කවුද? තමන්ගේ ඇයි revisit your why. අර සයිමන් සිනෙක් කියවනේ think about your why. ඇයි අපි යමක් කරන්නේ? ඇයි මේ වැඩේ කරන්නේ? ඇයි මේ වෘත්තියේ ඉන්නේ? ඒක ගැන පොඩ්ඩක් හිතන්න. revisit your why. තමන්ගේ ජීවිතේ නැවත වතාවක් අර්ථයක් හදාගන්න. අරමුණක් හදාගන්න. අරමුණ ගැන හිතන්න. ඒ ගැන ඒත් එක්ක නැවත සම්බන්ධ වෙන්න. තව එක්කෙනෙක්ට ඕනනම් මඟ පෙන්වන්න. තමන්ගේ ඇයි කියන වචනේ your why නැවත සලකා බලන්න. ඇයි මම මේක කරන්නේ? රිසර්ච් වලින් පෙන්වන්නේ අරමුණක් තියනවා නම් ඒක බර්න්අවුට් වෙන එකයි බෝඩම් වෙන එක. දෙකම නොවන විදියට අපිව ආරක්ෂා කරනවා. අරමුණක් තියනවා නම් බර්න්අවුට් වෙන්නෙත් නැහැ. මගේ අරමුණක් තියනවා නම් බෝ අවුට් වෙන්නෙත් නැහැ. කම්මැලි වෙන්නෙත් නැහැ. මගේ අරමුණ. ඒ දෙකෙන්ම අපිව ආරක්ෂා කරනවා. අරමුණක් තියනවා නම්. ඉතින් අරමුණක් හොයාගන්න. ස්ටීව් ජොබ්ස් දන්නවනේ ස්ටීව් ජොබ්ස් Apple phone එකේ හදපු එක්කෙනා. ස්ටීව් ජොබ්ස් කියපු හරි ෆේමස් කියමනක් තියෙනවා. මොකද කිව්වේ the only way to do great work is to love what you do. ශ්‍රේෂ්ඨ කාර්යයක් කිරීමට තියෙන එකම ක්‍රමය ඔබ කරන දෙයට ලොකු ආදරයක් තියෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨ වැඩක් කරන්න නම් එකම විදිය තමන් කරන වැඩේට ලොකු ආදරයක් තියෙන්න ඕනේ. නමුත් ස්ටීව් ජොබ්ස් කිව්වේ නෑ you have to fall in love with that work over and over again. නැවත ඒ කරන වැඩ ගැන ආදරෙන් බැඳෙන්න ඕනේ. නැවත බැඳෙන්න ඕනේ. ඒ වැඩේට නැවත ආදරෙන් බැඳෙන්න ඕනේ. නැවත ආදරෙන් බැඳෙන්න ඕනේ. You have to fall in love again and again. ඒක කියනවානේ if you are in a marriage, we fall in love. ආදරෙන් බැඳෙන්නේ එක වතාවයි. අර මුල් කාලේ. බඳින්නත් ඉස්සෙල්ලා. but එකපාරක් fall in love වෙලා අර හොඳ marriage එකක් හදා ගන්නත් තමයි. You have to fall in love again and again. නැවත. එමනම් නෙමෙයි. එහෙනම් තමන්ගේ අභිප්‍රේරණය නැති වෙලා නම් බර්න් අවුට් වෙලා කියලා වේගෙන්ම මං බර්න් අවුට් වෙලා කියලා කියන්න ලෑස්ති වෙන්න එපා. අභිප්‍රේරණය නැති වෙලා නම් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැත්නම් යම් කිසි මානසිකයක් තියෙනවා නම් කම්මැලිකමක් තියෙනවා නම් එකපාරටම බර්න් අවුට් වෙලා කියලා කියන්න ලෑස්ති වෙන්න එපා. ඉස්සෙල්ලා අපි සලකලා බලමු මේක බර්න් අවුට්ද නැත්නම් බෝ අවුට්ද කියන එක. ඇත්තටම මම මෙතන කම්මැලිද? එච්චරද? බෝරින්ද? අභියෝගයක් නැද්ද? මම වෙලාවට තේරෙන්නේ මෙතන අභියෝගයක් නැති එකයි ප්‍රශ්නේ. ඉතින් අභියෝගයක් නැත්නම් ඒක ඇත්තන good news නේ, හොඳ දෙයක් නේ. right? burn out නෙවෙයිනේ. burn out කියන්නේ ලොකු දෙයක්. right? අභියෝගයක් නැහැ. අභියෝගයක් හොයාගන්න. එහෙමනම්
ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. Taman කැඩිලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? Tamanගේ වර්ධනය දැන් එන හිටිලා. එච්චරයි. වර්ධනය නැවතිලා. නැවත වර්ධනය වෙන්න ඕනේ. නැත්තම් මොලේට අප්සෙට් මොනේ වර්ධනය වෙන්නේ නැහැ. මොලේට ආසය වර්ධනය වෙන්න. ඒ වර්ධනය වෙන්න අපේ අවස්ථාවක් දෙන්න ඕනේ. අවස්ථාව හදලා දෙන්න ඕනේ. එහෙම වෙනකොට ඇත්තටම නියම දේවල් වෙනවා. අල්සයිමර්ස් කියන රෝගය ගැන අහලා තියෙනවානේ. ඇයි එහෙම වෙන්නේ? මොලේ වර්ධනය වීම නැවතෙන හින්දා. හුඟක් අයට වෙන්නේ දැන් ජොබ් එක කරලා යම් කිසි දවසක රිටයර් වුණාට පස්සේ. රිටයර් වුණාට පස්සේ දැන් බෝරින්. අභියෝගයක් නැහැ. වැඩක් නැහැ. මොකද වෙන්නේ? මම මේක දැකලා ඇති. ආච්චිලා සීයලා එක්ක. ඒගොල්ලන් කරන දෙයින් මොකද වෙන්නේ කියලා බැලුවම මේක තේරිලා ඇති. හරිනේ? ආච්චිලා සීයලා වැඩ කරන කාලේ හොඳට වැඩ කරා. දැන් රිටයර්ඩ් වැඩක් නැහැ කරන්න. මොකද වෙන්නේ? ඉක්මනට අසනීප වෙනව නේද? ඉක්මනට අසනීප වෙනවනේ. ජීවිතේ තිබ්බ නැති රෝග දැන් ඔක්කොම තියෙනව නේද? ඇයි ඒ? අභියෝගයක් නැති හින්දා. ඒගොල්ලන්ට නැවත අභියෝගයක් දෙන්න. Tamanට කරන්න පුළුවන් හොඳ දෙයක්. එහෙනම් අභියෝග බාර ගන්න. ඒක තමයි මේකට තියෙන විසඳුම. අභියෝග හදාගන්න. Tamanටම අභියෝග හදන්න. ඉතින් කමෙන්ට් එක දාන්න. මේ සතියේ අලුතෙන් අභියෝගයක් ඇටියට Taman මොකද්ද බාරගන්නේ? මොකද්ද බාරගන්නේ? දාන්න කමෙන්ට් එක. දැන්ම දාන්න. අපි වර්ධන වෙමු නේද? ඔයත් වර්ධන වෙන්න මමත් වර්ධන වෙන්න මේ පැත්තේ. එහෙනම් නියමයිනේ. එහෙනම් මේ වීඩියෝ එක නැවත වතාවක් මාත් එක්ක සම්බන්ධ වීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. Thank you so much. ඊළඟ වීඩියෝ එකේ නැවත වතාවක් හමු වෙන තුරු ආශිර්වාද ඇතිව හා පරිස්සමෙන් ඉන්න. මම සංජීව්. ඔයාට සුබ දවසක්.